අයියෝ හිතවතුනි, මේ ඉතිහාසගත කතාවත් අහලම යමු. අපේ රටෙන් යවපු රොකට් එකක කකාවක් තියෙනවා, හොයාගන්න බැරුව තිබිලා මේ ළඟකදී හම්බ වෙනවා. සහෝදරයෝ එකතු වෙලා අපට රසක කා කියනවා, අන්තිමේදී ඒ කට්ටිය රෙදි නැතුවම ගෙදර යනවා. චිචි පුතා මෙන්න බොලේ අලුත රොකට් එකක් හදලා, හදපු රොකට් එක අරින්න අපේ බදු මුදල් යොදවලා. යව රොකට් එක කොහෙවත් ආකාශේ පේන්නේ නෑ, රොකට් එකෙන් කරන කිසිවක් අපි දන්නේ නෑ. මෙන්න මේක අපේ සල්ලි හොරකම් කරලා කියලා සහෝදරයෝ කෑ ගහනවා පස්කාගෙන මයික් පලලා. ඇත තත්ත්වේ උන විස්තර අන්තර්ජාලයේ තියෙනවා, ඒවා නොබලා හරක බාන සහෝදරයෝ පිළිගන්නවා. ඔන්න ඉතින් මම්මුලාවේ අවුරුදු 10ක් ගෙවෙනවා, මේ කාලේදී හරක බාන කියන බොරුව පිළිගන්නවා. සහෝදරයෝ උඩ පැන පැන එකම බොරුව අඹරනවා, තව බොරු රස කර පවසලා මහමැතිවරණෙන් දිනනවා. මාස 6ක් ගත වූ තැන මැති සභේදී ප්‍රශ්න එනවා, චිචිය ඇරපු රොකට් එකේ වැඩි විස්තර ඉල්ලනවා. එකේ විස්තර බඳින්න ලොකු නෝනට පැවරෙනවා, සති ගානක් කරන් නෝන විස්තර ටික අරන් එනවා. මෙන්න බොලෙවර් යාපෘටිය විදේශ ආයෝජනය, ගිහිනනේ වටේ සල්ලි ගණන් කරත් 750ක්. ඒ මදිවට ගේනවාලු ලංකාවට කෝටි ගණන්, රුපියල් 7 නෙවෙයි බොලේ ඇමරිකානු ඩොලර වලින්. සහෝදරයෝ සියලු දෙනා මේක අහලා සැලුනාලු, වැඩියෙන් බොරු කියපු කෙනා බොම්බෙලුකින් කල්කටාලු. චිචිය ඉතින් මේවා අහලා අදෝමකෙන් හිනා වුණා, ආයෝජක මහතුන් හට රතු පෙට්ටට තරහ ගියා. සහෝදරයෝ තව ආයෝජන හොය ලොව වටේ ගියා, ආයෝජක මහතුන් ටික හිනා වෙලා ඉවත ගියා. කිවනාව බොරු කොටලා යවන චීචි වල පල්ලට, පරවලල්ලක් විරි ඒව ආවේ සහෝදර ගොනුන්ට. චිචි අයව චන්ද්‍රිකාව තවම ගෙනේ ඩොලර් රටට, රොකට් එකේ සුම්බුන් ටික වැටුණ නොවේද බැලවත්තට. හෝදන්නට උනේ අපොයි ජෙප්පොඩෝබි මල්ලිලට, කොච්චර හේදුවත් අනේ ගඳ යන්නේ නේ බොරුවට. ජෙප්පාගත්තවත් බොරුවක් එසේ නිම විය තවත් බොරු ටිකක් අරගෙන ළඟදීම අපි එන්නම් ඔබේ ළඟට.